ආයිබෝන් යාළුවෝ හැමෝටම. ඉතින් මම අද කියන්න ගත්තේ මේ වගේ අසරණ සත්තු මේ වගේ කාත් කවුරුවත් නැති මිනිස්සු ගැවසෙන්නේ නැති තැන් වලට ගෙනල්ලා දාන්න එපා. මේව ඇවිල්ලා තමුන්ගේ ළමයින්ටත් එක්ක හෙන ගහන වැඩ. මොකද මේ පුංචි පැටව මෙතන පැටව 7 දෙනෙක් ඉන්නවා. ඉතින් මේ පැටවුන්ට කන්න බොන්න දෙන්න මිනිස්සු නැහැ. මේ පාර මේ අහම්බෙන් යනකොට එනකොට දැක්කොත් කවුරු හරි බනිස් ගෙඩියක් කීරි පැකට් එකක් ගෙනල්ලා දුන්නොත් ඇරෙන්න මේ සත්තුන්ට කන්න බොන්න තැනක් නැහැ. ඒතර මේ සත්තු මැරෙන්නේ නොකා නොබී. අනිත් එක මෙතන ඉන්නවා මහ විශාල කබර ගොයෙක්. ඒතර මේ කබර ගොයාට මේ කට්ටිය අහුනොත් දවස් දෙකට මේ කට්ටිය ඉවරයි. ඉතින් ඒක නිසා තමුන් කැමති නැහැනේ. තමුන්ගේ කවුරු හරි වදාපු ළමෙක්ව මේ වගේ තැන් වලට ගිහිල්ලා දාන්න. හැබැයි කවදා හරි දවසක තමන්ගේ දරුවෝ තමන්ට කරන්නේ මෙන්න මේ දේ තමයි. ඒක නිසා මේ වගේ අසික්කිත අවමං අවජාතක අර සුනක ධාතු වලින් හැදිච්ච වැඩ කරන්න එපා. මොකද මේ වචනේත් හොඳ නැහැ. මොකද ඒකත් ඒ සුනකයට කරන අගෞරවයක්. ඒක නිසා පොඩ්ඩක් හිතලා වැඩ කරන්න. මේ වගේ තැන් වලට ගෙනල්ලා දාන්න එපා. බලන්න මේ සත්තු මොනවද දන්නේ කියලා. මේ සත්තුන්ට මොනවද තේරෙන්නේ? මේ කිරි බොන වයසේ පොඩි පැටවු ගෙනල්ලා දාන නම් අඩුතරමේ අම්මා එක්ක හරි ගෙනල්ලා දාන්න. ඒතොර ඒ අම්මගෙන් හරි කිරි ටිකක් මේ සත්තුන්ට බොන්න පුළුවන්. මේ චූටි පැටවු මොනවද තේරෙන්නේ? මේක වැස්සට තෙමෙනවා. අන්තිම මෙතන පාරේ වංගුවක් තියෙන්නේ. මේ වංගුවේ වාහන එනවා පේන්නේ නැහැ. මේවා පොල්ලිලි වගේ රැයට යට වෙලා යනවා. ඉතින් හෙන ගහන්නේ නැද්ද මේ වැඩවලට? හෙන ගහලා විතරක් මදි. ළමයින්ටත් එක්ක හෙන ගහන්න ඕනේ මේ කරන අපරාධ වැඩවලට. ඉතින් මේ වගේ හැසිරෙන්න එපා මිනිසුනි. Tamanට බුද්ධියක් තියෙනවා. මිනිස්සයක් කියන ආත්මයක් ලැබිලා තියෙනවා. ඉතින් ඒ ආත්මෙන් හරි දෙයක් කරන්න. එක්ක මේ පැටව හම්බෙන්න කලින් එක්ක බඳ සත්කමක් හරි කරන්න. නැත්තම් බල්ලෝ නහද ඉන්න. මේ වගේ තුච්ච නීච වැඩ කරන්න එපා. ආයි කියන්නේ තියෙන්නේ තමුගේ ළමයින්ටත් එක්ක හෙන ගහනවා. මෙතන පැටව 7 දෙනෙක් ඉන්නවා. මේ වැස්සට තෙමෙනවා. ඉන්න හරි තැනක් නැහැ. වංගුවක ඉන්නේ. රැට මිනිස්සුන්ට පේන්නේ නැහැ එන. යට කරගෙන තමයි මිනිස්සු යන්නේ ඊට පස්සේ ආවොත්. බලන්න මේ සතා ඇවිල්ලා ළඟට ඇවිල්ලා කතා කරලා කියනවා. ඉතින් එහෙනම් බොහොම ස්තුතියි. වීඩියෝ එක හොඳයි නම් ෂෙයා කරන්න. කමෙන්ට් එකක් දාගෙන යන්න. කට්ටියටම ජය වේවා. මේ වගේ අසරණ සත්තුන්ව තැන් තැන් වල ගෙනල්ලා දාන්න එපා. පින් සිද්ධ වෙයි. මේක තේරෙන අය තේරුම් ගන්න. ඊට පස්සේ පල්ලෙහෙන් කොටාගෙන ඉන්න එපා අරකයි මේකයි කියලා. මම මේ කියන්නේ ඔයාලට තේරුම් ගන්න පුළුවන් භාෂාවෙන් තමයි කිව්වේ. මේ තියෙන්නේ දියගම නුගේ දේවාල පාර තමයි මේ සත්තුට ගෙනල්ලා දාලා ගිහිල්ලා තින්නේ. ඒ මෙතන තියෙනවා කැම්ප් එකක්. කැම්ප් එකට පොඩ්ඩක් එහාට වෙන්න ගෙනල්ලා දාලා තින්නේ. එහෙනම් බොහොම ස්තුතියි.